කම්මැලිකම කියන්නේ මේ ලෝකෙ මිනිස්සු ඉපදෙද්දිම අරගෙන ආපු දෙයක්. හිතන්නේ නැති වෙලාවට, හිතන්නේ නැති දවස්වලට, හිතන්නේ නැති තැන්වල මේ කම්මැලිකම කියන එක අපේ මුළු ශරීරයම වසා ගන්නවා. ඒත් මේ ලෝකෙ මිනිස්සු 100%ක්ම උදේට නැගිටිද්දි කම්මැලි. ඇස් දෙක අරින්න හිතෙන්නේ නැහැ, ඇඳින් බහින්න හිතෙන්නේ නැහැ, අඩුම තරමේ කොච්චර චූබර හිර වුණත් ගිහලා දාන්න හිතෙන්නේ නැහැ. මිනිස්සු මේ නිසා ගොඩක් දුක් විඳා. මිනිස්සු මේ නිසා ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. සමහර පොඩි උන් අම්මලත් එක්ක තරහ වුණා. සමහර පිරිමි ගෑනිත් එක්ක තරහ වුණා. හැබැයි මේ කිසි දෙයක් වැඩි කල් වෙන්න මුතු ඇටේ මිනිසුන්ගේ අලුත්ම සොයා ගැනීම ඉඩ දුන්නේ නැහැ. නැගිට ගමන් එන කම්මැලිකම මේ ලෝකෙන් 7000ටම තුරන් වුණා. රජයේ ආදායම අප්පච්චිට උණ ගැනින්නම වැඩි වුණා. හැමදාම සංවර්ධනය වෙමින් පැවතිච්ච රට එක පාරට සංවර්ධිත රටක් බවට පත් වුණා. ලෝකෙ මිනිස්සු තාමත් මේක පිස්සුවෙන් වගේ යූස් කරනවා. සමහරුන් මේකට ඇබ්බැහි වෙලා. ඔයත් තාම මේක try කරේ නැත්නම් අදම try කරන්න. සිලෝන් කිරිතේ පිටි හැඳි 3යි සීනි හැඳි 2යි තේකොළ හැඳි 3යි උණු වතුරත් එක්ක කවලම් කරලා පෙරලා බොන්න. මුළු දවසම කෙලින් ඉන්න දැන් ඔයාටත් පුළුවන්. සිලෝන් කිරිතේ ලංකාවට ගොඩයි ලෝකෙටම එකයි.